බෝ නොවන රෝග අවම කරන්න ඔබේ පිගානෙන් ඉවත් කළ යුතු 4 වෙනි කෑම වර්ගය ගැන. කෘත්‍රිමව සකස් කළ ආහාර. විශේෂයෙන්ම මේවා කල් තබා ගන්න, රසවත් කරන්න ෆුඩ් ඇඩිටිව්ස් නැත්නම් ආහාර වලට නොයෙකුත් දේවල් එකතු කරලා තියෙනවා. මේවා ශරීරයට අහිතකරයි. උදාහරණයක් මොනෝසෝඩියම් ග්ලූටමේට් නැත්නම් MSG මේ වර්ග ඇඟට අහිතකරයි. තවත් දෙයක් තමයි අපි හරි ආස දෙයක් සොසේජස්. එතකොට සොසේජස් වෙනම බෙදලා කනවා. සොසේජස් දාලා බානිස් වර්ග තියෙනවා. 2015 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මේ කල් තබා ගන්න මේකට නයිට්‍රයිට් කියලා ද්‍රව්‍යයක් එකතු කරනවා. මෙය පිළිකා කාරකයක් කියලා. ඉතින් ඔබට ඔබේ දරුවන්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ සොසේජස් සහ මේ කෘත්‍රිම රසායනික වර්ග දාපු කෑම නොකා සිටීම. බෝ නොවන රෝග අවම කරන්න ඔබේ පිගානෙන් ඉවත් කළ යුතු 4 වෙනි කෑම වර්ගය ගැන. කෘත්‍රිමව සකස් කළ ආහාර. විශේෂයෙන්ම මේවා කල් තබා ගන්න, රසවත් කරන්න ෆුඩ් ඇඩිටිව්ස් නැත්නම් ආහාර වලට නොයෙකුත් දේවල් එකතු කරලා තියෙනවා. මේවා ශරීරයට අහිතකරයි. උදාහරණයක් මොනෝසෝඩියම් ග්ලූටමේට් නැත්නම් MSG මේ වර්ග ඇඟට අහිතකරයි. තවත් දෙයක් තමයි අපි හරි ආස දෙයක් සොසේජස්. එතකොට සොසේජස් වෙනම බෙදලා කනවා. සොසේජස් දාලා බානිස් වර්ග තියෙනවා. 2015 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මේ කල් තබා ගන්න මේකට නයිට්‍රයිට් කියලා ද්‍රව්‍යයක් එකතු කරනවා. මෙය පිළිකා කාරකයක් කියලා. ඉතින් ඔබට ඔබේ දරුවන්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ සොසේජස් සහ මේ කෘත්‍රිම රසායනික වර්ග දාපු කෑම නොකා සිටීම.